හායි යාළුවනේ අද ඉතින් පොඩ්ඩි වෙනසක් කරා වීඩියෝ එක හැමදාම වගේ නෙමෙයි. අද වීඩියෝ එකේ ඇතුලේ තියෙන අන්තර්ගතය පොඩ්ඩක් ෂෝට් කරලා ඉස්සරහට මම ඉන්ට්‍රෝ එකට දැම්මා. එන්න ওই විදිහට තමයි අද අපේ දවස ගෙවෙන්නේ. Welcome to my YouTube channel, Devon's Diary. ඉතින් අද අපේ නිවාඩු දවස. ඒ කියන්නේ අද මේ ඉරිදා දවස. ඉතින් අද පොඩ්ඩක් එළියට ගිහිල්ලා තෙයොත් එක්ක කඩෙන් කෙබාබ් කන්න හිතුවා. ඉතින් මේ කෙබාබ් කන්න යන ගමනේදී තමයි මේ ඔක්කොම දේවල් ටික කරගෙන අපි යන්නේ. ගොඩ දවසකට පස්සේ එළියට යන්නේ. මේ දැන් වෙලාව රෑ 7:05 වෙලා. ඒත් තාම එළියයි අපිට. ඉතින් මේ වෙලාවේ තෙයෝයි එයාගේ පප්පයි මායි තුන්දෙනාම ඉතින් බැහැලා ආවා. පඩිපෙළ බැහැලා අපි ගෑරේජ් එකේ එයාගේ ස්ටෝල් එක තියෙනවා. ඒක ගන්න තමයි ආවේ. ඒ අතරතුර අර එයා දොර අරිනකොට බලන්නකෝ එයාගේ මකුළු දෙලක් මේ අතේ රැඳිලා මගේ ඇඳුමේ ඇවිල්ලා අත පිහ දැම්මා. ඕව තමයි කරන්නේ. එයා කැමති නෑ අතේ කුණු ගෑවෙනවට. ආයෙ දුවලා ගියා තාත්තා ගාවට. මේ ඔය ඔතන තමයි මේ අපේ චෙරි ගහ තියෙන්නේ. මම මේ ෂෝට්ස් වලට දැම්මේ ඔය චෙරි ගහේ චෙරි කඩනවා තමයි. මේක නම් හරිම ඇඹුල්. ඉතින් ඔන්න මේ වීඩියෝ එකකට ඉන්ක්ලූඩ් කරා අපි චෙරි කඩන ටිකක්. එයා ආසයි හැමදාම උතන්ට ආවම චෙරි කඩන්න. එයාට කන නෙමෙයි මට කවන්න. ඉතින් මේ ලංකාවේ චෙරිත් මං හිතන්නේ ඇඹුල් ඇති. මෙහෙ තියෙනවා මේක නෙමෙයි. මේකට කියන්නේ අමරේනොද කියලා ඔන්නෝම නමක් තමයි මෙහෙ. කියන්නේ චෙරි වර්ග ගොඩක් තියෙනවා. චිලේජි කියලා තමයි මෙහෙ කියන්නේ. චිලේජි වර්ග වලින් පැණි රස මාරම රස චිලේජි තියෙනවා. ඒව තමයි වගා කරන්නේ බිස්නස් එකට. ඒකේ මේ දුරෝනි කියලා જાතියක් තියෙනවා චෙරි ගෙඩිය. මීට වඩා ගොඩක් ලොකුයි රතු පාටයි මාර රහයි. මේ අපේ වත්තේ තියෙන එක මේ ඇඹුල් මල ජරාවක් තමයි තියෙන්නේ. හැදුණුද දෙන්නේ ඒ වගේ එකක් තමයි මේ නිකන් නෝමල් හැදෙනකොට සාමාන්‍යයෙන් වගා කරන ඒවා තමයි බිස්නස් එකට වගා කරන ඒවා තමයි මේ චිලේජි කියන જાතිය. මේ හරිම රසයි. හැබැයි ගොඩක් කන්න හොඳ නැහැ කියලා කියනවා. ගොඩක් උෂ්ණයිලු. උෂ්ණ අධික පළතුරක් විදිහට තමයි මේ චිලේජි හඳුන්වන්න පුළුවන්. ඒක ඉතින් හැදෙන්නේ මේ කාලේ තමයි. සාමාන්‍යයෙන් මැයි ජුනි වගේ වෙනකන් මාස 2-3 කාලයක් තිබිලා මේ නැති වෙලා යනවා. හැමදාම තියෙන පළතුරක් නෙමෙයි. හැමදාම කන්න පුළුවන් පළතුරකුත් නෙමෙයි. ටික කාලයකට ෂෝට් පීරියඩ් එකකට හැදෙන පළතුරක් තමයි මේ චිලේජි කියලා කියන්නේ. මේ විදිහට කියන්නේ චිලේජි. ඉතින් චෙරි ඔය එක જાතියක් ඔය ගෙවල් වල හැදෙන එක. ඇඹුල්ම ඇඹුල්. වල් જાතියක් නෙමෙයි. මෙහි පාරවල් ලයිනෙත් ගොඩක් හැදෙනවා. ඉතින් මේ කන්න පුළුවන් මේ පළතුරු වර්ග. මේ වෙනස තියෙන්නේ රසයේ තමයි වෙනස තියෙන්නේ. ඉතින් එයාමත ලෑස්ති කරගෙන අපි තුන්දෙනා ඉතින් දැන් යන්න තමයි හදන්නේ. අපේ මේන් ඩෝ එක ඇරලා ওই විදිහට එළියට යනවා. මේ ඒ ගමනේදී මේ අපිට ඉතින් පාක් එක හම්බ වෙනවනේ කොහොමද මෙතන යනකොට. ඔය ඉතින් පාක් එකේ සිර නරඹනවා. අද මේ එක පරවියෙක්වත් හිටියේ නෑ. හරි පුදුමයි. ඊග දවස මේ වෙන්දට ඉතින් මෙතන සෑහෙන පරවි තාරාවෝ ටික ඉන්නවනේ. අර තාරාවෝ ටික ගඟ ඇතුලේ හිටියා. ගඟ ඇතුළට වෙලා මේ අපේ තේව නටනවා. මේ උඩ තියෙනවනේ බාර් එකක්. ඒ බාර් එකේ සින්දු දාලා තියෙනවා. ඒ සින්දු මියුසික් එකට අපේ තේ ඔළුව වනනවා. ඉතින් මේ අපි බලන් හිටියා ගොඩක් වෙලා මේ හාල්ට් එකකුත් අරගෙන තමයි ආවේ. අන්තිමේදී කරන්න දෙයක් නැහැනේ. බලන් ඉඳලා ඉතින් මේ හාල්ට් එක විසික් කරා ගඟ පැත්තට. ඒ වුණාට එක තාරාවක්වත් ආවේ නැහැ අද හාල් කන්න තියා මොකටවත්. අනේ මන් දන්නේ පරවින්ට මොනවා වුණාද කියලා. දැන් මේ රස්නි කාලේ හින්දා පරවි කොහෙට හරි ගිහිල්ලාද කියලා හිතා ගන්නත් බැහැ. හැබැයි මේ තාරාව ටිකවත් එළියට ආවේ නැහැ කෑම කන්න. හරිම දුකයි. ඉතින් මේ තේව බැස්සුවෙත් නැහැ. මොකද තාරාව ආවේ නැති හින්දා බස්සලා වැඩක් නැහැනේ. ආවම පරවියෙක් හරි ආව නම් තේවට පොඩ්ඩක් සෙල්ලම් කරන්න තියන තිබ්බා. හැබැයි අද දේශගුණේ නම් හොඳයි. ටිකක් ප්‍රශ්නේ අඩුයි. මේ සුළං ගොඩාක් තියෙනවා. ඒ නිසා ඉන්න පුළුවන් මෙතන. මේ හස්බන්ඩ් දානවා එහාට තාරාවෙක් හරි මේ පැත්තට එයි කියලා. ඒකට ආවේ නැහැ එක්කෙනෙක්වත්. මොකද්ද කියන්නේ මම දන්නේ නැහැ. ඔය නොයේ අයින්ට වෙලා හිටියා මේ බුම්මගෙන. හරිම කාල්ම බුම්මගෙන හිටියා. පැත්තවත් බැලුවේ නැහැ. ඒගොල්ලෝ නිකන් කෑම හම්බෙලා වගේ. සමහරකට ගොඩක් කට්ටිය එන හින්දා හම්බෙනවා ඇති. ඒ අතරේ මේ ඔන්න අද අපිට අල්ල ගන්න පුළුවන් වුණා මේ ගඟේ ඉන්න ඉබිහාමිනි කෙනෙක්ව. ඔය ඉන්න එක්කෙනෙක් තමයි. එයා මොන જાතියද කියන්නත් දන්නේ නැහැ. හැබැයි කට්ටිය මේ සෙවල ගොඩ බැඳලා තිබ්බා යාගේ. සුද්ධ වෙන්නේ නැහැ. ඇතුළට වෙලා ඉඳලාද කොහෙද මේ ඔය හාල්ලට් ටිකක් දැම්මා. එයා කන්නේ තියා මොකටවත් එයා උඩට ආවෙත් නැහැ. තේවට ඉතින් චුට්ටක් එයාව පෙන්න ගන්න පුළුවන් වුණාද. මම ඉතින් කතා කරා එන්න කියලාත්
කොහෙද ආවේ නෑ එන්න නෙමෙයි මොනවා කිව්වත් එන්නේ නෑ සමහරට සිංහල තේරෙන්නේ නැති තාරාව වෙන්න ඇති ඉතාලියෙන් කිව්වනම් සමහරට එන්න තිබුණා මේ ඉතාලියෙන් කතා කරේ නෑ එයාලට අනේ මන්ද මොකක් වෙලාද කියලා ගොඩක් වෙලා බලන් හිටියා ඊට පස්සේ නැහැ ඉබ්බෝ ටිකක් බලා ගන්න පුළුවන් වුණා හිටපු හින්දා එක ඉබ්බෙක් නෙමෙයි එතන මේ ඉබ්බෝ අන්තිමේදී 3 දෙනෙක් මතු වුණා මීට කලින් නම් අපි ඉබ්බෝ දැකලාම නැහැ තාරා පැටව හිටියා පරවි හිටියා ඔතන දියබල්ලෙක් ඉන්නවා හැබැයි දියබල්ලව දැක්කෙම නෑ දැන් ඔහොම තව ටික දවසක් යනකොට දියබල්ලත් එළියට එයි මේ බලන්නකො මෙතන ඉන්නම 3 දෙනෙක් ඉබ්බොම 3 දෙනෙක් ඉන්නවා මේකේ කොහමත් පෝස්ටර් එකක් ගහලා තියෙනවා ඉබ්බෝ ඉන්නවා කියලා 3 දෙනෙක් මේ ඒ වුණාට අපි දැක්කේ නෑ අද තමයි දැක්කේ ඒගොල්ලන්ගේ මේ කට්ට ඔක්කොම සෙවල වලින් නෑ විලා තියෙන්නේ අර ගඟ අස්සටම වෙලා ඉඳලා සෙවල සෑහෙන ගොඩක් මං හිතන්නේ මේ බැඳිලා මේ බලන්නකෝ ඔය ඉන්නේ 3 දෙනා තමයි. ඒගොල්ලෝ ඇතුළටම වෙලා හිටියා. ඒගොල්ලෝ නම් එළියට ආවේ නැහැ. ඒගොල්ලෝ නිකන් අර ඩේන්ජර් එකක් වගේ කියලා හිතෙන්න ඇති. ඊට පස්සේ ඉතින් අපි බලන් ඉඳලා කුරුල්ලොත් නැහැ, තාරාව වෙන්නෙත් නැහැ. ඉබ්බෝ දිහා මොනවා බලන් ඉන්නද කියලා ඉතින් අපි කෙබාබ් එක ගන්න මේ කඩේ හොයාගෙන ගියා ඉතින්. කඩේ හොයාගන්න දෙයක් නැහැ. චෙන්ත්‍ර එකේ තියෙන්නේ. ඒ යන අතරමඟ ඉතින් මේ පොඩ්ඩක් මේ විදිහට අවස්ථාව ලැබෙනවනේ. මේ හැමදාම ගේ ඇතුළට වෙලානේ ඉන්නේ. සමයක කිව්වට සමයක හැමදාම දවල්ට එළියට එන්න බෑ. ගිනි රස්නෙට යනවනේ. මෙහි ටෙම්පරේචර් එක යනවා සාමාන්‍යයෙන් 35 36 37 ඒ වගේ ගණන් වලට යනවා. උඩරිම හයි යනවා ඉතින් 40 45 විතර. ඉතින් දවල් වලට එන්න බෑ. මේ දවස්වල අපිට ඔරේන්ජ් වර්නින්. ඒ කියන්නේ දවල් 11 ඉඳලා හවස 5 වෙනකන් එළියට එන්න එපා කියලා තමයි දාලා තියෙන්නේ. මේකයි 7න් පස්සේ. කොහොමත් 7න් පස්සේ මේ ආලෝකය තියෙන නිසා ඉතින් එන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් 7න් පස්සේ කියන්නේ නිකන් අපේ ලංකාවේ හවස 5 6 වගේ ඊටත් නෑ ඒ වගේ තමයි. ඔය ඉතින් මේ එයා පොඩ්ඩක් ඔන්න මේක පදිනවා. ඒක පදින්නත් දීලා ඉතින් මේ ඉස්සරහට ගියා. පොඩ්ඩක් බිමින් තිබ්බාම ඉතින් මෙයාට ඉතින් ඔන්න දාංගලේ පටන් ගන්නවා. මේ දවස්වල අර ස්පයිඩර්මෑන්ගේ කාටුන් එකක් බලලා ඉවර වෙලා හැමතිස්සෙම මේ වෙඩි තියනවා වගේ කටින් පිඹිනවා. මේ මදිවට ගිය සතියේ ස්පයිඩර්මෑන් අනුකරණය කරන්න ගිහිල්ලා පුටුවෙන් පැනලා බිමට ඔළුවත් මේ පලාගත්ත නැති ටික විතරයි හොඳට ගෙඩි ගහලා තියෙනවා. ස්පයිඩර්මෑන් අනුකරණය කරන්න ගිහිල්ලා. ඔන්න ඕව තමයි අපේ බඩේ කරන්නේ. දැන් ඔය ඉතින් බිමින් තිබ්බට පස්සේ මේ අත දුවනවා. එයා ඉතින් ෆ්‍රී බර්ඩ් වෙන්නේ කොහේ හරි එළියට ආවහමනේ. දැන් යනවා. දුවන හැටි බලන්නකෝ. අපේ චාන්ඩිය. තාත්තත් යනවා. මොකද ඉස්සරහම බයිසිකලයක් යනවලු. බයයිනේ බයිසිකලේ මෙයාව හැප්පුණොත් කියලා තාත්තට අග්ගලා දුවගෙන ගියා. දැන් අපි තාම බඩු ටික ගන්න ගියෙත් නෑ අපේ මෙයා ඉතින් පාක් එකේ දැන් එනකොට බඩු අරගෙන රෑ වෙනමනේ. එතකොට පොඩ්ඩක් කලුවර වැටේ කියන හින් තමයි මේ යන ගමන් සිල්ලම් කරගෙන යන් කියලා හිතුවේ. එතකොට කෙලින්ම ගෙදර යන්නනේ තියෙන්නේ. මේ මොන දැන් එක්කගෙන එනවා ස්ට්‍රෝල් එකට දාගෙන අපේ යන්න ගිය ගමන යන්න. අතරමැද ඉතින් ගොඩාක් වැඩනේ අපිට මෙයා හින්දා මේ ඔය බලන්න කෙන විදිහ. ආවට පස්සේ දාගන්න ලේසි වෙන්නේ නැහැ ස්ට්‍රෝල් එකට. ඔන්න එනවා දුවගෙන. එයා ඔය කුණු තියෙන ඒවට එහෙම කැමති නෑ. ඒවත් බලනවා මොනවද තියෙන්නේ කියලා. තාත්තා ෆුල් try එකක් දෙනවා ස්ට්‍රෝල් එකට දාගන්න. වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ මම වඩාගෙන ගියා මේ ඉස්සරහට. ඉස්සරහ තියෙනවා අර අපේ මේ මල්බෙරි ගහ. මේ ලංකාවේ ඇඹිල්ල කියලාද කොහෙද නේද කියන්නේ? මොනවද දලඹු ගෙඩි කියලාත් කියනවා නේද ඒවට? දන්නේ නැහැ. අර මම Facebook එකේ වීඩියෝ එක දැම්මට පස්සේ සමහරු ටයිප් කරලා තිබුණ කමෙන්ට් එකේ දලඹු ගෙඩි කියලා. දලඹුවෙක් වගේද අනේ මන්දා. කොහොම හරි මෙහි මල්බෙරි මේ තියෙන්නේ මල්බෙරි ලොකු ගහක් මෙතන තියෙන්නේ පල්ලෙහා හරියට වැටලා තියෙනවා. ධම්ම පාටයි දිච්ච ඒවා. අමු ඒවා නම් ඔය පාට නෙමෙයි. ටිකක් රෝස පාට තමයි ඇඹුල් ඒවා. ඕක නම් පැණි රහයි. පැණි රහයි කියන්නේ අමුතු රහක් ඉතින් කියන තේරෙන්නේ නැහැ. අපේ තේයෝ කඩන්න කැමති. ඕන පළතුරක් කඩන්න හරි කැමති. හැබැයි කන්නේ නැහැ. එයා කැමති කඩලා මට කවන්න. බලන්නකෝ. දැන් ඔය කඩන ඔය තියෙන චූටි ඒ ගෙඩිය රතු ඒක හරියන්නේ නැහැ. ඒක ටිකක් ඇඹුල්. දැන් මේ වොයිස් ඕවර් කරනකොට ළඟ ඉන්නවා. මේ මෙතන අහෙන් අඬන ඉන්නේ යා. මොකද මේ බිල්ඩින් බ්ලොක්ස් හදනවා මගෙත් එක්ක. ඒ අතරේ තමයි මම ඉතින් මේ කරන්නේ. මේ අපි චෙන්ත්‍රයකට යනවා. චෙන්ත්‍රකේ තමයි මේ කෙබාබ් කඩේ තියෙන්නේ. ඉතින් බලන්නකෝ මීට කලිනුත් මම චෙන්ත්‍රක පෙන්නලා තියෙනවනේ. කඩවල වල යකඩ කූරක කන කෙන කෙබාබ් එක තමයි අපි ගන්න යන්නේ. ඒකට කියන්නේ ෂවර්මා එහෙම නැත්නම් ඩෝන කෙබාබ් කියලා තමයි.
එතකොට මේක හදනවා කියලා කියන්නේ මස් ගොඩ ගහලා කෝණයක් වගේ තමයි. ඒකට ගන්නේ සාමාන්‍යයෙන් chicken, beef, lamb ඒ වගේ කෑලි. ඒකෙත් මේ දේ ටිකක් වැඩිපුර තියෙන මස්ලු ගන්නෙ. එහෙම නැත්තම් වේලෙනවා වගේ වෙනවලු. ඉතින් මේ මස් එකට යෝගට්, ඉඟුරු, සුදු ලුණු, ගරම් මසාලා, මිරිස්, ඔරිගානෝ, ලුණු, ලෙමන්, තෙල් දාලා පැය ගාණක් සාමාන්‍යයෙන් පැය 12ක් පැය 24ක් මැරිනේට් කරනවා. ඒක එතකොට මෘදු වෙනවා. ඒ වගේම තමයි රසත් වැඩි වෙනවලු. ඉතින් එහෙම තමයි මේ කෙබාබ් එක හදනවා කියන්නේ. හැබැයි මෙහිනම් මං හිතන්නේ නැහැ ඔය කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම දානවාද කියලා. මෙහි ටිකක් සැරට කනවා අඩුයිනේ. ඒ නිසා ඊට පස්සේ යකඩ කූරේ පතුලේ ලුණු කෑල්ලක් අල කෑල්ලක් ගහලා මැරිනේට් කරපු මස් එක තැටි වගේ එක උඩ එක තියලා ගොඩ ගහනවා. ඊට පස්සේ කරනවා කියන්නේ කිලෝ 5ක් 20ක් විතර වෙනකන් මැදට මේ දේ කොලෙස්ටරෝල් කෑලිත් දම මස් වියලෙන්නේ නැති වෙන්න මේක මේ හදන එක. ඉතින් මේ ওই විදිහට තමයි කෙබාබ් හදනවා කියලා කියන්නේ. එතකොට මේ කැරකෙන එක ගත්තොත් එහෙම ඒකේ අර පිසීමක් තමයි වෙන්නේ. ඒ ලොකු මස් කෑලි කෝන් එක උඩ ඉඳන් පහළට කැරකෙනවා. පැත්තකින් ලොකු ගිනි උදුනක් ඔය තියෙන්නේ ඔය ගෑස් බර්නර් එකක් මේ අපේ වීඩියෝ එකේ තියෙනවට පේනවා. ඒක ස්විච් ඔන් කරලා තමයි ඒගොල්ලෝ ඒක මේ කරන්නේ. ඉතින් එතකොට ඒ බර්නර් එකකින් ඒකේ ඒ පැත්ත පිටපැත්ත රස්නෙට රත් වෙවි ලස්සන රන්වන් පාටකට ඒක මේ ඉදෙනවා වගේ වෙනවා. ඉතින් පිසෙන හැම තප්පරයකටම පිටපැත්තේ තියුණු පීයකින් තුනි පෙති කපනවා වගේ මේගොල්ලෝ ඒක කපලා ගන්නවා. ඇතුලේ මස් සාමාන්‍යයෙන් අර බොරව පිසෙමින් කැරකෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අර මේ ඇතුලේ තියෙන මස්නේ එළිය තමයි නිකන් අර මේ හොඳට වේලිලා ලස්සනට එන්නේ. ඒ නිසා ඇතුලේ මස් හොඳට ඉදිලා යුෂ සහිතව ඇතුලේ ටික තියෙනවා. එළිය ටික වේලිලා. ඉතින් ඒගොල්ලෝ ඔක සර්ව් කරන්නේ ඔයාලට පේනවා දැන් මේ වීඩියෝ එකේ මම අල්ලලා තියෙනවා ඒගොල්ලෝ සර්ව් කරන විදිහ. ඔය තියෙන්නේ සර්ව් කරන්න පාවිච්චි කරන ඊටු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. සාමාන්‍යයෙන් ඒ කපපු මස් පෙති ටිකට ලුණු, ටොමැටෝ සෝස්, එහෙම නැත්නම් ග්‍රීන් චට්නි ඒවා දාලා මේ ඒගොල්ලෝ නාන් රොටියක ඔත්තනවා. සාමාන්‍ය සමහර අය චීස් එහෙම දාන්නත් පුළුවන්. දැන් මේගොල්ලෝ නම් මේ දැම්මේ මෙතන රොටිය ඒගොල්ලෝ රත්න oven එකකින් රොටිය රත් කරා. රත් කරලා ඉවර වෙලා ඒගොල්ලෝ තැටියට රොටිය තියලා ෂවර්ම එක තියලා ඊට පස්සේ උතන තියෙන ගෝවා, ලුණු ඊට පස්සේ මිරිසට ඕන නම් අපි පිකාන්ත ඉල්ලුවොත් එහෙම සැරට ඉල්ලුවොත් එහෙම ඒගොල්ලෝ මේ මිරිස් තියනවා මෙහි බෝතල් කරපු මිරිස් ටිකක් සැර මිරිස් ඒවා දානවා. ඊට පස්සේ රතු ගෝවා, තක්කාලි, මැයොනීස් සෝස්, ටොමැටෝ කෙචප් ඒවා තමයි දාලා දෙන්නේ ඒගොල්ලෝ. අපි ගත්තා ඒ ෂවර්ම දෙකක්. මේ රොටි ඔතපු මැද්දට දාපු කෙබාබුයි ඒ එළවලු දාපු දෙකක්. ඊට පස්සේ ගත්තා කෙබාබ් විතරක් තියෙන වස්කෙත් අදි කෙබාබ් කියලා කියන්නේ ඒකේ මොකවත්ම නැහැ දාලා එකතු කරලා කෙබාබ් කෑලි විතරයි. ඒ වගේ දෙකක්. ඒතර වස්කෙත් අදි කෙබාබ් එකක් වෙනවා යුරෝ 5ක්. ඊට පස්සේ අපි ගත්ත ෂවර්ම එක යුරෝ 6.50ක් වෙනවා. එතකොට ඔක්කොටම අපිට ගියා 23ක් යුරෝ 23ක්. ওই විදිහට තමයි හැබැයි ගණන්. මේ බෝඩ් එකේ ඔයගොල්ලෝ දකින්න ඇති විවිධාකාරයේ කෑම තියෙනවා. විවිධ ගණන් වලට. ඉතින් අපිට ඕනනම් බොන්න මොන හරි ගන්න පුළුවන්. මොකද බොන්න ගත්තේ නැහැ වෙලාව. ගෙදර ගිහිල්ලානේ කන්නේ මෙතන ඉඳන් නෙමෙයි. කන්නේ ඕනම් ඔතන ඉඳන් කන්නත් පුළුවන්. ඒගොල්ලෝ ඇහුවා ඔතන ඉඳන් කනවද නැත්නම් ඔයගොල්ලෝ ගෙනියනවද කියලා. ඔය තියෙන්නේ ඔය හදපු එක ඔය රොටිය එකක් ඔය. ඒකේ ඔක්කොම දාගෙන කරලා ඒගොල්ලෝ ඔතලා ওই විදිහට මේ ෆොයිල් එකේ ඔතලා තමයි සර්ව් කරන්නේ. ගෙදර ගෙනියන්නනේ. ඒ නිසා වස්කෙත්ත කියලා කියන්නේ චූටි මේගොල්ලෝ ගාව තියෙනවා මේ මොනවාද කඩදාසි වලින් හදපු පොඩි භාජන. ඒකට දාලා දෙන එක තමයි ඒකට යුරෝ 5ක්. මේක රසයි මේක. මිරිස් එහෙම ඉතින් අඩුවේ තියෙන්නේ. කෙබාබ් කෑටි තියලා ඒකට ওই විදිහට තක්කාලි, ගෝවා, රතු ගෝවා, ලුණු ඊට පස්සේ බීට් ඒ විදිහට එළවලු ටිකක් ඇතුලෙන් දාලා ඔය තියෙන්නේ කෙචප් වර්ග ටික එකහු කරනවා. එකහු කරලා තමයි ඉතින් ඕක රෝල් කරන්නේ. ඊට පස්සේ අපෙන් ඇහුවා ටිකක් සැරට ඕනද කියලා. සැරට ඕන හින්දා අර එයා අහන්නේ ඔන්න ඔය ඕවා තමයි බෝතලෙත් තියෙන මිරිස්. නිකන් අපේ මෙනවද අර කොච්චි තියෙන පොඩි කොච්චි මිරිස් වගේ. ඒ කොච්චි මිරිස් දාලා තමයි දෙන්නේ. මට නම් එහෙම සැරට හම්බුන්නේ මගේ එකට දැම්මේ නැත්te කොහෙද. දෙවෙනි එකනේ දාන්න කියලා කිව්වේ දෙක වෙනස්ව හම්බුනේ. ඉතින් මේ ওই විදිහ තමයි ඉතින් කෙබාබ් එක හැදුනේ.
ඒගොල්ලෝ එහෙම ප්‍රශ්නයක් නෑ වීඩියෝ ගන්නවට. ඒගොල්ලෝ කැමති වීඩියෝ එක ගන්නවට. ඉතින් තේවත් බලාගෙන හිටියා මේක අලුත් එකක් නේ. මේ මොකද්ද මේ කියලා. ඉතින් ඔය මම ඉතින් වීඩියෝ කරගත්තා. මේ ටික මේ කරන සිස්ටම් එක මොකද්ද කියලා. කෙබාබ් ලංකාවෙත් තියෙනවනේ. මේ කෙබාබ් ඉතින් අර මිරිස් නැතුව තමයි හැදෙන්නේ. ලංකාවේ රසට කෙබාබ් එක එන්නේ නෑ මෙහි. මේ ඉතින් කොහොමත් මිරිස් අර අඩු වෙන්නේ. අර කියන්නා වූ 3-5 ඒවා කිසිම දෙයක් ඇඩ් කරන්නේ නෑ. අපේ ලංකාවේ පදමට ආවොත් නම් ඔයිට වඩා රහයි කෙබාබ් එක. ඒක ඉතින් මේ වෙනසකටත් එක්ක ඉතින් කෙබාබ් කෑවා. ගෙදර ඇවිල්ලා තේ වුණා ඉතින් කෑලි 3-4ක් කෑවා. එයා කොහොමද ගොඩක් කන කෙනෙක් නෙමෙයිනේ. අපි දෙන්නගේ ඉතින් රාත්‍රී ආහාරය උනේ ඔන්න ඔය පියදීනිය. ඒකට කියන්නේ පියදීනි කෙබාබ් කියන්නේ ඔය රොටිය වගේ එකට කියන්නේ මේ පියදීනි කියලා. ඉතින් ඕකත් අරගෙන සල්ලිත් ගෙවලා අපි ආපහු ඉතින් සුපුරුදු මාවතින් ගෙදර එන්න පිටත් වුණා. තේෝ ඉතින් බලාගෙන ඉන්නවා. ඔය ඉන්නේ තේෝයි මායි. ඔය තියෙන්නේ ඉතින් මේ චෙන්ද්‍රගේ පැත්තේ ඉඳලා පාක් එකට එන්ට්‍රන්ස් එක තියෙන පාර. ඔයාලට පේනවා ඇති ඔය කණුවක් වගේ තියෙනවා. ඒ ඒරියා එක ඒ කොමෝනෙන් තමයි ඒක හදලා තියෙන්නේ. මොකද මේ අර කොළ පාට නිකන් අර මල් වලින් හදපු ඒ ආච් එකට ඔය ෆ්ලැග් එකක් වගේ පොඩි රිබන් එකක් වගේ එල්ලලා තියෙන කොමෝනෙන් තමයි ඒක තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් කොමෝනේ නම ගහලා දෙන අරිත්තලි කොඩිය පාට තමයි තියෙන්නේ සංකේතවත් කරලා. ඉතින් මේ ඔය කොමෝනෙන් එතන මේ ලස්සන කරලා තියෙනවා. ඉතින් ওই ටිකත් පාස් කරගෙන ඉස්සරහට ගියාම තමයි මේ අපේ ගෙදරට යන්න තියෙන්නේ. එයාගේ පපාගේ සන්ග්ලාස් දෙක අරගෙන ඉතින් එයා හරි කැමතියි දැන් සන්ග්ලාස් දාන්න. ඉතින් මේ ඔය සිරි නරඹ එනවා. දැන් අර පොඩක් කඩුවල වැටිගෙනත් එන්නේ. ඉතින් ආසාවෙන් සන්ග්ලාස් ටිකක් දාගෙන අපේ පොඩි මෑන් ඔය විදිහට ඉතින් ස්ට්‍රෝල් එකේ සැප පහසුවෙන් ගෙදර එන්න පිටත් වුණා. ඔය විදිහට තමයි ඉතින් අපේ දවසේ ගෙවන්නේ. තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහලා එන්නම්. බයි බයි ඔලොක්කොටම. Thanks for watching. Like, share, and subscribe.